ඔන්න නිව්සීලන්ඩ් යන්න බලාගෙන කෙනෙක් ඉන්නවා SLEC කැම්පස් එකෙන් අධ්‍යාපනය හදාරලා අද වෙනකොට සාතික පත්‍රයත් අරගෙන. හීනේ තමයි නවසීලන්තයට යන එක. කොහොමද පටන් ගත්තේ මේ හීනේ? ඇත්තටම මම මේක පටන් ගන්නේ මට මගේ යාළුවෙක් තමයි කිව්වේ මේ කැම්පස් එක ගැන SLEC. ඊට පස්සේ මම මේකට ජොයින් වුණා. මම දැන් level NVQ level 3 එක කරා. ඇත්තටම සතුටුයි. හොඳ එක්ස්පීරියන්ස් එකක් අපි ලැබුවා. යුරෝපේ තියෙනවා මේ හෙල්ත් ඇසිස්ටන්ට් කියන කැටගරි එක. එතකොට ඒකට කෙයා ගිවිං කියන එක යටතේ තමයි අධ්‍යාපනය හදාරලා තියෙන්නේ ඔබතුමිය. කොහොමද ලබා දීපු දැනුම ප්‍රායෝගික දැනුම ඒක කොච්චර වැදගත් වුණාද ජීවිතේට සහ මේ ගමන් මගට? ඇත්තටම මම මේ නර්සින් ගැන කිසිම දෙයක් දන්නේ නැතුව මේ ආයතනයට ආවේ. ඒ වුණාට මුලින් ඉඳලා හැමදේම අපි කොහොමද ලෙඩෙක්ව බලාගන්නේ, වගේම අපිට හම්බ වෙන ක්ලයන්ට් අපි කොහොමද සපෝට් කරන්න ඕන, ඒ හැමදේම හරිම ක්‍රමවත්ව ඉගෙනුවා. මට දැන් හොඳ කොන්ෆිඩන්ට් එකක් තියෙනවා මට ගිහිල්ලා තනියෙන් ජොබ් එකක් කරන්න පුළුවන් කියලා. ඒ වගේ හොඳ එක්ස්පීරියන්ස් එකක් ලැබුණා. දැන් SLEC කැම්පස් එකට එන්න කලින් සමහරට මුකුත්ම දැනගෙන ඉන්න නැතුව ඇතිනේ. දැන් කවදා හරි නවසීලන්තයට ගිහිල්ලා හීනේ හැබෑ කරගන්න ඔක්කොම සාර්ථකව කරගෙනද තියෙන්නේ? කොහොමද ඉදිරි බලාපොරොත්තු? දැන් කරගෙන යමින් පවතිනවා. මම NVQ 4 එක කරන්න ඕන. මම ඒකත් පටන් ගන්නවා දැන්. මට මෙහෙ ප්‍රින්සිපල්ස්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අපිට ලොකු දැනුමක් දෙනවා අපි මොනවද කරන්න ඕන කියලා. ඉතින් ඒ කටයුතු කරගෙන යනවා. එහෙනම් ඉතින් බොහොමත්ම ස්තුතියි. නවසීලන්තයට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. Thank you.